උදලා හැමෝටම ආයුබෝවන් 2024 එරොල් ලියපු දරුවෝ ඉන්නවා 2025 ලියන්නේ බලාගෙන ඉන්න දරුවෝ ඉන්නවා මම මේ පොඩි වෙලාවක් කතා කරන්නේ අපේ වැඩසටහන අප්‍රේල් 29 අඟහරුවාදා පටන් ගන්න වැඩසටහන සහ එතනින් පස්සේ මේ මාසෙ පුරාවට යන අපේ වැඩසටහන ගැන කතා කරන්න තමයි මම මේ පොඩි වීඩියෝ එකක් හදන්නේ ලංකාවේ ඉන්න දරුවන්ට අලුත් වැඩක් හඳුන්වා දෙන්න මම උත්සාහ කරනවා. ඒ තමයි 2025 රිවිෂන් එක පටන් ගන්න. 2025 දරුවන්ට මම රිවිෂන් එකක් පටන් ගන්නවා. මේක තියෙන්නේ ගම්පහ සුසිප්වන් ආයතනය තමයි තියෙන්නේ. ගම්පහ සුසිප්වන් ආයතනය තියෙන්නේ. හරි. එතකොට පිට පළාත් වල ඉන්න දරුවන්ට වෙන කොහොමද රිවිෂන් කරන්නේ නැහැ. පිට පළාත් වල ඉන්න දරුවන්ට ඔන්ලයින් තමයි මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. මම ඉස්සෙල්ලාම ඔයගලන්ට කියන්නම් මේ රිවිෂන් එක කොහොමද කරන්නේ කියලා. මේක කරන්න විදිහක් තියෙනවා. අපිට අනිවාර්යයෙන්ම අපිට මාස 6ක් තියෙනවා විභාගෙට. ඒ කියන්නේ නොවැම්බර් 11 විභාගෙ තියෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. එතකොට මැයි, ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් මාස 6ක් තියෙනවා. ඒතර මාස 6 වැඩසටහනක් තමයි මේ යන්නේ. හරිද? මෙතෙන්දී පුතේ අපේ ක්ලාස් එක අපි හරියටම උදේ 7:00 පටන් ගන්නවා. 7:00 ඉඳන් 8:00 වෙනකන් මෝර්නින් ටෙස්ට් කියලා පොඩි පේපර් එකක් දෙනවා. පැය භාගයයි. ඒක පැය භාගයක් සාකච්ඡා කරනවා. පොඩි වෝම් අප් එකක් වගේ. ඒකයිලා හොඳම ප්‍රශ්න. ඒ කියන්නේ අපි තුමුගේ MCQ එකක් ගත්තොත් ලොජිකල් හිතන්නව තියෙන ප්‍රශ්නයක්. ලේසි නෑ. හොඳම ප්‍රශ්නයක් දාපු ප්‍රශ්න කීපයක් දාපු චුටි පේපර් එකක් තියෙනවා. 7:30 8:30 මේකෙන් බලාපොරොත්තු වෙන ළමයාගේ මනස හදන්න වැඩේට මනස හදන්න. ඊට පස්සේ පුතේ 8:30 ඉඳන් 10:30 වෙනකන් අපි යනවා ඕගනික් කෙමිස්ට්‍රි ඕගනික් රීමික්ස් ටියුට් කියලා ටියුට් සෙට් එකක් යනවා. ඕගනික් රීමික්ස්. මෙතෙන්දී කරන්නේ පුතේ මුළු සිලබස් එකේම තියෙන ඕගනික් එක එකතු කරන විදිය. ඒ කියන්නේ ප්‍රශ්නෙට ඕගනික් එන විදිහට හදපු ටියුට් සෙට් එකක් මේක. මේක හිස්තැන් පුරවන්න තියෙනවා MCQ 500ක් විතර යනවා මේකට. පරිවර්තන තියෙනවා. මේක ලස්සන වැඩසටහන. පළවෙනි ටියුට් එක කරපු ගමන්ම ඕගනික් මොකුත්ම බැරි එකෙකුට පවා ඕගනික් 60ක් පුළුවන් ගන්න. ඒක ඉතින් මේ නිකන් සෙල්ලම් කරන්න නිකන් බොරු කයිය ගන්නව නෙමෙයි. දැන් අවුරුදු 20ක් තිස්සේ උගන්වලා ගත්ත එක්ස්පීරියන්ස් එක තමයි මේ. අපෙන් ඒ ගත්ත දහසකුත් ළමයි දන්නවා. ලංකාවේ පිටරවල ඉන්න ඕන කෙනෙක් දන්නවා මේ ඕගනික් රීමික්ස් එක කොච්චර වැදගත්ද කියලා. මෙතනද ලෙසන්ස් වශයෙන් නැහැ. ඇල්කේන වෙනම, ඇල්කීන වෙනම, ඇල්කයින වෙනම එහෙම නැහැ. වක්කතු කරලා තියෙන්නේ. ඕගලන්ට විභාගේ ප්‍රශ්න කරන්න පුළුවන් නම් ඕගලන්ට ඇල්කේන වෙනමයි, ඇල්කීන වෙනමයි ඕනේ නෑනේ. විභාග ප්‍රශ්න කරන්න පුළුවන් වෙනවා. මේ ටියුට් සෙට් එක කළාම විභාග ප්‍රශ්න නිකම්ම ඔළුවට එනවා. නිකම් ලේසියෙන් කරන්න පුළුවන් වෙනවා. අපි අන්තිමටම ගුරු අභ්‍යාස විද්‍යාලයේ ටීචර්ස්ලට ට්‍රේනින් ටීචර්ස්ලට දෙන පේපර්ස් වල ප්‍රශ්න පවා කරනවා. ඒ තරම් මේක නතින් වෙනවා. මට හරි දුකයි මම දැකලා තියෙනවා ඕගනික් ඉගෙන ගන්නවා කියලා මහා බරට ඉස්තම් පුරවනවා දාස් ගණන් පුරවනවා කවදාකවත් එහෙම කරන්න බෑ ඕගනික් මේක හරි ලස්සන විෂයක්. මේ ලස්සන දේ විනාශ කරගන්න යන්න එපා. කැමති අයට අපි බලපෑම් කරන්නේ කැමති කෙනෙකුට මේකට එන්න පුළුවන්. මම හිතනවා මේකට ඇවිල්ලා මේ වැඩේ අල්ල ගන්නවා නම් පොඩි වාසනාවක් තියෙන්න ඕනේ කියලා මම දන්නවා. මොකද මම දන්නවා මේ වැඩේ හරියට අල්ලගත්තේ උන් ජීවිතේටවත් යාළුවෙකුට මේ පන්තිය ගැන කියන්නේ නැති විත්තියක් මම දන්නවා. මොකද යාළුවා ගොඩ යන නිසා. හරි. ඊට පස්සේ පුතේ අපි 10:30 ඉඳන් right 11 වෙනකම් විවේකය. ඊට පස්සේ 11 ඉඳන් හරිද 1:30 වෙනකම් යනවා ඉනෝගනික් රීමික්ස් එක. ඉනෝගනික් රීමික්ස් එක. ඒකත් ඉතින් ආයෙත් සුපර් ඉනෝගනික් කිරිල්ලත් SPD කර්මාන්ත රසායන ඉනෝගනික් ෆිසිකල් පාඩම් වල ඉනෝගනික් මුල් පාඩම් වල ඉනෝගනික් ඔක්කොම ලස්සනට එකතු කරපු ලස්සන වැඩක් මේක. ප්‍රැක්ටිකල් ටික එකතු කරපු nothing වෙන වැඩක්. නිකන් කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඔළුවටම දාන වැඩක් තමයි මේ තියෙන ඉනෝගනික් රීමික්ස් එක. හරිද? ඊට පස්සේ පුතේ 1:30 ඉඳන් 2:30 වෙනකම් බ්‍රේක් එක. 2:30 ඉඳන් 6 වෙනකම් පුතේ ෆිසිකල් කෙමිස්ට්‍රි. අපි පටන් ගන්නෙ යුනිට් 13 විද්‍යුත් රසායනයෙන් තමයි පටන් ගන්නේ. මේක වෙනස්. මේක කරන්නේ පුතේ අපි
තියරි පොත දෙනවා, තියරි නෝට් පොත් සෙට් එකක් විතර යනවා. ප්‍රශ්න රටා ටික අල්ලලා දෙනවා. තියරි ටික කළා, ප්‍රශ්න වලින් තියරි ටික ආපහු මතක් කරලා ඔයගොල්ලන්ව පුරුදු කරනවා. අතින් අරයි යනවා ෆිසිකල්. මෙන්න මෙතනින් යන්න ඕනේ, මෙහෙම යන්න ඕනේ, මෙහෙම යන්න ඕනේ කී ගණන් ටික හදවනවා පන්තියේ. ඒතර මේ ටයිම් එක කම්මැලි වෙන්නේ නැහැ කාට හරි. මොකද ගණන් සෙට් එක යන නිසා. ෆිසිකල් ටික කරනවා. හරිද? ඔය තමයි අපේ රිවිෂන් එක යන විදිය. මේක පටන් ගන්න කවද්ද? අප්‍රේල් 29 තමයි පටන් ගන්න. අප්‍රේල් 29. ඒතර අප්‍රේල් 29 මම YouTube live එකක් දෙනවා. හැබැයි ටියුට් සෙට් එක හම්බ වෙන්නේ නැහැ. PDF නම් දෙන්නේ නැහැ ලෝවෙත්. ටියුට් කාට හරි ගන්න ඕනේ නම් අප්‍රේල් 29 සුසිප්පන්න එකට ඇවිල්ලා ගම්පහ සුසිප්පන්න එකට ඇවිල්ලා ටියුට් අරයි යන්න පුළුවන්. තේරෙන කීයද? මේ ටියුට් දෙන වැඩේ මේ සෙනසුරාදා ඉඳන් කරනවා. ටියුට් ටික ගන්න පුළුවන් සුසිප්පන්න එකේ. හරිද? එහෙම නැත්නම් කාට හරි ඕන නම් මෙන්න මේ නම්බර් එකට කෝල් කරන්න. 071 97 02 415ට කෝල් කරන්න. ඔයාලට මේකෙන් ටියුට් ටික ගන්න පුළුවන්. හරිද? ඒ කවද්ද? අප්‍රේල් 29 වෙනිදා ෆ්‍රී. එතකොට දැන් මම රිවිෂන් එකේ ඕගනික් රීමික්ස් එක කරනවානේ. ඒකෙන් පේපර් එකක් දෙනවා. ඉනෝගනික් රීමික්ස් එක කරනවානේ. ඒකෙන් පේපර් එකක් දෙනවා. ෆිසිකල් කරනවානේ. ඒකෙන් පේපර් එකක් දෙනවා. එතකොට සුමානට පේපර්ස් 3ක් තියෙනවා. ඒ 3 සාකච්ඡා කරන්නේ ඔන්ලයින්. බදාදා රෑ පාන්දරවල් 2කුයි රෑකුයි තමයි කරන්නේ. මම ඒ දවස් දාන්නේ. එතකොට මේ රිවිෂන් එකේ උගන්වන දේත් එක්ක තමයි පේපර් එක යන්නේ. පේපර් එක මම 3කට කඩලා තියෙනවා. ඕගනික්, ඉනෝගනික්, ෆිසිකල් කියලා. ඕගනික් වල MCQ රචනා විභාගගත තියෙනවා. පේපර් එකක් පොඩි පේපර් නෙමෙයි. ඒක සාකච්ඡා කරන්නේ ඔන්ලයින්. ඒතර රිවිෂන් එකේ යන දරුවන්ට පේපර් එක හම්බ වෙනවා. තව සඳුදා උදේ 8 ඉඳන් 2 වෙනකම් මම A level papers ටික සාකච්ඡා කරනවා. අපි පටන් ගත්ත 2010 A level paper එක පටන් ගත්තා. මේක සම්පූර්ණයෙන්ම ෆ්‍රී. ඕන දරුවෙකුට බලන්න පුළුවන්. හරි. එතකොට මේ ඔක්කොටම ක්ලාස් ෆීස් තියෙනවා. මේ ඔක්කොටම ක්ලාස් ෆීස් එක 5000යි. මොනවටද? රිවිෂන් පේපර්ස් ඔක්කොටම 5000යි. පේපර්ස් විතරක් කවුරු හරි එනවා නම් 3000යි. හරි. රිවිෂන් පේපර්ස් ඔක්කොටම 5000 ගන්නවා. රිවිෂන් පේපර්ස් විතරක් එනවා නම් ක්ලාස් ෆීස් එක 3000යි. එන්න පුළුවන්. 29 වෙනිදාට ෆ්‍රී බලන්න පුළුවන් වැඩේ කොහොමද කියලා. තේරෙන කීයද? හැබැයි මම කියන්නේ 29 වෙනිදා වෙනකොට ටියුට් ටිකත් අතට අරගෙන වැඩේට මාවනම් ගම්පහවට ඉන්න ඔය ගම්පහ ගණේ මුල්ල කිරිබත්ගොඩ ඉන්න උන් ටික ඔන්ලයින් එන්න එපා. මොකද මේ මොරාල් එක හදාගෙන ක්ලාස් එකට එන්න බැරි දුර පළාත්ම දරුවෝ විතරක් ඔන්ලයින් එන්න. හරිද? ඔන්ලයින් ජොයින් වෙන විදිය මම පස්සේ කියන්නම්. YouTube live එකක් දෙන නිසා අපේ Telegram group වලට WhatsApp group වලට එකතු වෙන්න නැත්නම් මේකට call කරන්න අපි support එක දෙන්න. එතකොට මේ කරන්නේ වැඩසටහනක්. මේක නිකන් පුරුදු වෙන්න නම් කරනවා නෙමෙයි. අනික අර අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න මේ අන්තිම මාස 6 වැඩි පිළිවෙල කියලා එහෙම හේකුත් නෙමෙයි. මේක ගහන්න පුළුවන් ගේම් එකක්. මේ රීෂන් එකෙන් S මේ C එකට එනවා. C එකේ ඉන්නේ උන් B එකට එනවා. B එකේ ඉන්නේ උන් A එකට එනවා. ඒක ඉතින් අපේ ගෝලියෝ දන්නවා මේක කොහොමද කරන්නේ කියලා. මේක වීඩියෝ ලබා දෙන්නේ නැහැ කාටවත්. ලයිව් එන්න ඕනේ මේ ක්ලාස් එකට. කාට හරි බැරිම ප්‍රශ්නයක් වුණොත් විතරයි අපි වීඩියෝ දෙන්නේ. මොකද මේක පිට යන නිසා වීඩියෝ නම් දෙන්නේ නැහැ. ලයිව් ක්ලාස් එකට එන්න ඕනේ. තේරුණා කියන දේ? හරි පළවෙනි දවසේ ෆ්‍රී දෙනවා. ලයිව් ක්ලාස් එකට එන්න ඕනේ. එතකොට ඕගොල්ලන්ට මේ දේවල් කරගන්න පුළුවන් වෙනවා. එතකොට අර ගිය අවුරුදු වල ප්‍රශ්න වෙච්ච හැම දරුවෙකුටම ඔන්න මම අවස්ථාවක් දීලා තියෙනවා. වැඩසටහනක් දීලා තියෙනවා. මේක ප්ලෑන් එකක් තියෙනවා. මේක නිකන් මේ ආවට ගියාට කරන දෙයක් නෙමෙයි. මේ වැඩසටහනත් එක්ක එකතු වුණාම ඔයගොල්ලන්ගේ විෂය ඒක අනිවාර්යෙන් ලැබෙන එක වළක්ව ගන්න බෑ. තේරුණේ කියන්නේ වළක්වන්න බෑ. ඒක ලැබෙන එක කාටවත් වළක්වන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. මතක තියාගෙන දිනේ මතක තියාගන්න. අප්‍රේල් 29 අඟහරුවාදා උදේ 7:30ට සුසිප්පන්න එකට එන්න. මංජුල සර්ගේ ක්ලාස් එක ගිහුවාම ඒගොල්ලෝ එකට යොමු කරයි. රිවිෂන් එකට ඔන්ලයින් ඉන්න දරුවෝ කතා කරන්න. මේකේ WhatsApp නෑ. Facebook, YouTube වල මගේ WhatsApp numbers තියෙනවා. group වලට එකතු වෙන්න කතා කරලා මේකට එකතු වෙන්න. තේරුණේ කියන්නේ නේ? හරි. හරි. එහෙනම් හැමෝටම ජය වේවා. ඒකටම වැඩේ ගොඩ දාන්න නේද?